එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යලිත් තේරීපත් වුණා. ඒ කෘත්‍යාධිකාරීන් මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව පැවැත් වූ රහස් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගැනීම සඳහා මෙවැනි රහස් ඡන්දයක් පැවැත්ුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. පිටකොට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම රහස් ඡන්ද විමසීම පැවැත්ුණා. ඒ සඳහා සුදුසුකම් ලැබුවේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සමාජිකයින්. එහිදී පක්ෂ නායකත්වයේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමග තරඟ කළේ කරු ජයසූරිය මහතායි. ඡන්ද විමසීම අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 68කුත් කරු ජයසූරිය මහතාට ඡන්ද 26කුත් හිමි වුණා. නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහ රවි කරුණානායක මහතා තරඟ කළා. එහිදී නියෝජ්‍ය නායක ධුරයට තේරීපත් වූ සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 50ක්. රවි කරුණානායක මහතාට ඡන්ද 42ක් හිමි වුණා. ජාතික සංවිධායක ධුරය සඳහා දයා ගමගේ මහතා සමග දයාසිරි ජයසේකර මහතා තරඟ කළා. එහිදී ඡන්ද 56ක් ලබා ගැනීමෙන් ජාතික සංවිධායක ධුරයට පත් වූයේ දයා ගමගේ මහතායි. දයාසිරි ජයසේකර මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36ක්. මේ අතර රහස් ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග රැස්ව සිටි ආධාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් වර්ධනය වුණා. ඔවුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට ඇතුළු වූ අතර එහිදී පොලිසිය හා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී පිරිස පාලනය කිරීමට උත්සාහ කළා. ඒ අතර සිටි පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවයි. ආරක්ෂා කරන්න
එන්න බා තොපි දන්න. ගාන්න ඕන ගාන්න. මොන එන්න බා. හරිද? මොන එන්න බා කොණ්ඩේ. ගාන්න ඕනේ නේ කො ගහන්න.